අද කතා කරන්න හදන සෙන්සර් එකත් වැඩිය කට්ටිය දන්නේ නැතුව ඇති. මේකට තමයි AMG 883388 thermal image sensor කියලා කියන්නේ. එච්චර ඕනේ නැහැ thermal image sensor කියලා වගේ අහුවනම් ඔයාට මේක බලා ගන්න පුළුවන්. දැන් දන්නේ නැති කෙනෙක්ට thermal image එකක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරෙන්න කිව්වොත් ඔයාලා දන්නවා ඇතිනේ. අපේ ඇඟෙන් තාපය පිට කරනවා. මෙන්න මේ වගේ GV එකකින් හරි එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකකින් හරි පිට කරන තාපය එහෙම නැත්නම් heat එක data විදියට එකතු කරගෙන මෙන්න මේක image එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් විදියට හදලා output කරන එකට තමයි අපි කියන්නේ thermal image එකක් කියලා. මේ thermal image එකත් ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මම මේකට ඇඩ් කරලා තියන්නම්. අපිට මේ sensor එක පාවිච්චි කරලා pixel 64 වගේ thermal image project එකක් කරගන්න පුළුවන්. මේ sensor එක වගේ day to day life එකේදී පාවිච්චි කරන්න නම් එච්චර සුදුසු නෑ. මේක ඇත්තටම හොඳයි ඉස්කෝලේ යන වයසේ ඉන්න ළමයෙක්ට මේ දේවල් ගැන idea එකක් අරගන්න. එහෙම නැත්නම් ප්‍රදර්ශනයකට මොකක් හරි දෙයක් හදනවා නම් අන්න ඒකට පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ පොඩි වැඩවලට. මොකද මේ වගේ දෙයකට thermal camera එකක් ගන්නවට වඩා මේ වගේ sensor එකක් පාවිච්චි කරන එක 90%ක්ම ලාභයි. තව මේ ගැන දැනගන්න ආස කෙනෙක්ට මම thermal camera module එකක ෆොටෝ එකකුත් දාලා තියන්නම්.